හයියෙන් අපුඩියක් ගහලා පදවියේ යෝධයාට මේ ලෝක වාර්තාව සමන්නට හයිය ඔබගේ අපුඩියෙන් ලබා දෙන්න. පදවියේ ෂන්ඩෝ අද දවසේ ලෝක තලයට ජාත්‍යන්තර තලයට මුසු කරන්නට සූදානම් වන අවස්ථාවක්. වැව්බැඳි රාජ්‍යයේ රජරට රාජ්‍යයේ අපේ රටේ මේ ශිෂ්ට පළාතේ මේ භූමියේ ඉපදුණු වැව්බැඳි රාජ්‍යයේ ඇලේ කුඹුරේ හේනේ අත්දැකීම් තියෙන අපේ උදාරතර රණවිරුවට ජය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රජරට උරවරේ බියු පදවියේ ගැම්ම පදවියේ හයිය වෙන්නන අවස්ථාවක් ඉදින් හැමෝම එකතු වෙලා දෙන්න ඕනි හයියෙන් අප්පුඩියක් ඔබගේ අප්පුඩියේ සත්‍ය වැඩි වෙන තරමට ඔහුට තිබෙන ජවය ශක්තිය වැඩි වෙනවා. ඉතින් ඔබගේ ආශිර්වාදය තමයි ඔබ අප්පුඩියට එකතු කරන්නේ පදවියේ නාමය ජාත්‍යන්තරයට ගෙන යන අවස්ථාව. එහෙම නේද? එහෙමයි. ඔහුගේ දත්වලට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්නට අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අපේ ගැම්ම පදවියේ ගැම්ම රජරට ගැම්ම මුළු මහත් ශ්‍රී ලංකා දීපයේ ගැම්ම ගයන් මේ තියෙන්නේ. ලෝක වාර්තා තබමින් ගිනිස් පොතේ සටහන් තබන්නට ශරණි වර්ල්ඩ් සටහන් පොතේ සටහන් තබන්නට අද අපේ අමිල රුවන් කුමාර සෞර්ධ්‍ය සූදානම් ගයන් නේද? අතටම පදවිය ඉතිහාසයේ ස්වර්ණමය සටහනක් තිබෙන ඒ අද්විතීය දිනය ඒ ඉතිහාසයේ රන්නකුරෙන් ලියවෙන ඒ ඓතිහාසික දිනය අදයි. ඉතින් පදවියේ ජනතාව හැටියට අපිට ඉමහත් ආඩම්බරයක් තිබෙනවා මේ වැඩ කටයුත්ත සාර්ථකව අවසන් කරගන්නට හැකියාව ලැබුණොත් අනිවාර්යෙන් ගන්න විශේෂයෙන්ම 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට විශේෂයෙන්ම මේක සුවිශේෂී දිනයක් අද තමන්ගේ බලමුළුවේ සගයෙකු එහෙමත් නැත්නම් සෙබළෙකු රණවිරුවෙකු අද ජාතික තලයට මුසු වෙන මොහොතක් විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ කනල් ජයකාන්ත ඇතුළු සියලුම නිලයන් එවැගේම අමිල රුවන් කුමාර රාජපක්ෂ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අනදන නිලධාරීතුමා මේක විශේෂ සිහිවටනයක් වේවි අද දවසේ. විශේෂයෙන්ම හිතවතුනි මේ වන විට ඔහුගේ අත්‍යතීය හැකියාව පිළිබඳව වෙමින් පවතින මොහොතක් තමයි. ගයන් මොකක්ද තත්ත්වේ? ඉතාමත් හොඳින් සුබ ප්‍රතිඵලයක් අපට ලැබෙනවා. දෝඩු මාලා ඉතින් ඔබගේ අත්පුඩිය හයිය ලබා දෙන්න ගැම්මට පොල්ගෙඩි 10ක් ලෙලිගසා තිබෙනවා. ඉතින් පදවියේ නාමය ජාත්‍යන්තර තලයට ඔසවා තිබෙන ඒ සර්වමය අවස්ථාව අද පදවිය මහජන ක්‍රීඩාංගණයේදී සුවහසක් ජනතාවගේ ආශිර්වාදය මැද සිදු වුණා. ඉතින් පදවියේ ජනතාව විදියට අපිට ඉමහත් සතුටක් ආඩම්බරයක් ලැබෙනවා. එහෙම නේද? විශේෂයෙන්ම ගයන් ආසන්න රට ඉන්දියාවේ විනාඩි 3කට පොල්ගඩි 7ක් තමයි ඔහු මොකේ ආශ්‍රයෙන් දත්ත උපයෝග කරගෙන ලෙලි ගැසීම කටයුතු සිදු කරේ. හැබැයි පදවියේ අමිල රුවන් අපේ ආදරණීය රණවිරුවා පදවියේ සැන්ඩෝ අද විනාඩි 3ක් ඇතුළත පොල්ගඩි 10ක් තම මොකෙන් ලෙලි ගසන්නට සූදානම් වූ වග සුවිශේෂයි ප්‍රශංසනීයයි. හිතවතුනි. ඔව් එක වාර්තාවක් නොවේ. එක වාර්තාවක් නොවේ තවත් වාර්තා දෙකක් තිබෙනවා පිහිටවන්නට. ඉතින් මම හිතනවා සරණ්ඩිප් ආයතනයේ අධීක්ෂණයේ යටතේ අද මේ ලෝක වාර්තාව පිහිටවීමේ කටයුත්ත සිදු වේ. ඉතින් තාමත් සරණ්ඩිප් ආයතනයේ නිල ප්‍රතිඵල අපට ලබා දෙන ඒ අදාළ නිර්ණය